අද මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ බිස්නස් එකේ නමින් කොහොමද ඩොමේන් එකක් බයි කරන්නේ ඊට පස්සේ ඔයාලගේ බිස්නස් එකේ නමින් ඊමේල් එකක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ. එතකොට ඉස්සලාම කරන්න ඕන දේ තමයි මෙන්න මේ buydomains.srilankahosting.lk කියන සයිට් එකට යන්න ඕන. ඊට පස්සේ ඔයාලට ඩොමේන් එක ඔයාලගේ බිස්නස් එකේ නම මෙතන අපි ටයිප් කරන්න ඕන. හරි මම මේ විදිහට ටයිප් කරනවා. ටයිප් කරලා මෙතනින් සර්ච් කරන්න ඕන. සර්ච් කරාට පස්සේ ඔයාලට ඩොමේන් එක අවైలබල් නම් ඩොමේන් එක මෙන්න මේ විදිහට domain is available for registration කියලා පෙන්නනවා. ඊට පස්සේ අපි මෙතනින් buy now කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ first name එකයි last name එකයි email address එකයි phone number එකයි මෙතනින් type කරන්න ඕන. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ නම්බර් එක ටයිප් කරන්න ඕන. ටයිප් කරලා මෙන්න මෙතනින් continue කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන්න ඕන. ඔයාලගේ ෆෝන් නම්බර් එකට OTP එකක් එනවා. ඒ OTP එක මෙන්න මෙතන ටයිප් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ ඩීටේල්ස් ටික වෙරිෆයි කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ඩොමේන් එක මෙන්න මේ විදිහට පෙන්වන්න. ඩොමේන් නේම් එක මේ විදිහට yearly price එක මේ විදිහට පෙන්වනවා. ඊට පස්සේ ඔයාලට ඊමේල් එකක් මේ ඩොමේන් එකත් එක්ක හදා ගන්න ඕන. example support@tarindumobile.lk එහෙම නැත්නම් hello@tarindumobile.lk අන්න ඒ වගේ මේල්ස් එකක් හදා ගන්න ඕන නම් මෙන්න මෙතනින් business email කියන option එක select කරගන්න ඕන. හරි. ඊට පස්සේ ඔයාලට email account එකක් නම් මෙන්න මෙතන එකක price එක පෙන්වනවා. අවුරුද්දට මේ email වලට price එක 4500 4656ක් කියලා පෙන්වනවා. email දෙකක් ඕන නම් මේ විදිහට පෙන්වනවා. ඊට පස්සේ මෙතන pricing වලට පෙන්වනවා. මෙතනින් yearly price එක email වලට මෙන්න මේ ගානකුත් domain එක price එක මේ ගානකුත් පෙන්වනවා. මෙතනදී email 1 month free කියලා පෙන්වනවා. ඒ කියන්නේ එක මාසයකට ඔයාලට email free හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට මේක online හරි bank transfer කරලා හරි මේ order එක place කරන්න පුළුවන්. මෙතනදී ඔයාලට ඔයාලගේ payment එක online කරලා domain එක active කරගන්න පුළුවන්. මේ සම්බන්ධව වැඩි විස්තර ශ්‍රී ලංකා හොස්ටින් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට විස්තර ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ hotline number එකට 0117 10 96 93 number එකට call කරලා විස්තර ගන්න පුළුවන්. එහෙම නැත්නම් online chat තියෙනවා. chat කරලා ඔයාලට විස්තර ගන්න පුළුවන්. ඒ වගේම business email ගැන විස්තර මෙන්න මේ page එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්.